අයිබෝන් ක්‍රිකට් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි. ඉතින් මම අද වීඩියෝයක් ගන්න කියලා හිතුවේ. දැන් ක්‍රිකට් ලෝකයේ කලබන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් තියෙනවා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ මෙවර IPL ක්‍රීඩකයෙකු වන වෛභව් සූර්යවංශි ගැන. විශේෂයෙන්ම සූර්යවංශි කියන්නේ රාජස්ථාන් කණ්ඩායමේ මෙවර ආරම්භක පිටිකරුවෙකු වශයෙන් මැද තරග කීපයකදී දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම ඔහුගේ වයස තමයි සුවිශේෂී වෙන්නේ. අවුරුදු 14ක් වෙන ඉන්දියාවේ නවක ක්‍රීඩකයෙක්. ඔහුගේ නැගී සිටි මම හිතන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඉතාමත් විශිෂ්ට ශතකයක් ලබා ගන්නවා. සිරාජ් වගේ, රෂීද් ખાන් වගේ, ඒ වගේම ප්‍රදීප් ක්‍රිෂ්ණ වගේ ඉතාමත් ප්‍රවේගකාරී වේග පන්දයවන්නන්, දග පන්දයවන්නන්, එතකොට ඉෂාන් ශර්මා වගේ ඉන්දියාවේ කාලයක් ට්‍රූ ලෙජන්ඩ් කෙනෙක් විදිහට හිටපු වේග පන්දයවන්නෙක් වගේ ඒ වගේ දක්ෂ පන්දුවෙන් බලෑනියෙක්ට එරෙහිව සූර්යවංශි මේ කුඩා ක්‍රීඩකයා ශතකය ලබා ගන්න. ඒ වගේම ඔහු IPL ඔහුගේ පළමු මංගල තරගයේදීම විශාල 6 පාරකින් තමයි වැඩ පටන් ගන්නේ. ඉතින් දැන් හැමෝම හොයලා බැලුවා මේ සූර්යවංශි කියන්නේ කවුද? මෙච්චර මේ පොඩි කොල්ලෙක් කොහමද මෙච්චර මේ IPL වගේ ලොකු තරගාවලියක කොහමද මෙච්චර 6 පාරවල් ගහන්නේ මේ මාමලාට? අත්‍තරම මාමලානේ අවුරුදු 14ක ක්‍රීඩකෙක්, අවුරුදු 25ක් ඒ වගේම අවුරුදු 30ක් 25ක් අතර වගේ දැවැන්ත ක්‍රීඩකයොත් එක්ක තමයි සටන් කරේ. ඒක සුවිශේෂී නිම. ඇත්ත වශයෙන්ම ගොත් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියාවේ තියෙන ශක්තිය, ඉන්දියාවේ තියෙන ක්‍රිකට් පදනම ඒන් මනාවට ඔප්පු වෙනවා. විශේෂයෙන්ම සූර්යවංශිගේ ක්‍රීඩා විලාසයත් ඉන්දියාවට මං හිතන්නේ තව අවුරුදු 10ක් 12ක් තියා තව කල්පයක් යනකම් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව විස්තාරයි කියන ඒ අනබෙරේ තමයි සූර්යවංශී දා ගුජරාට් කණ්ඩායමට එරෙහිව දැක්වූ ඒ සුවිශේෂී දක්ෂතාවයෙන් අපිට පෙන්නුම් කරේ. ඉතින් විශේෂයෙන්ම මේ සූර්යවංශී කියන්නේ මම හිතන්නේ නේපාලයේ දේශ සීමාවට ආසන්නයේ පිහිටි කුඩා මේ නගරයක උපන් පුංචි කොල්ලෙක් කියලා කියන්න පුළුවන්. ඔහුගේ තාත්තා ඔහු කුඩා කාලයේදී ක්‍රිකට් වලට දක්ෂකම් දක්වපු නිසා තාත්තා ක්‍රිකට් ලෝලියෙක් කියලා තමයි මේ මම පහුගිය දවස්වල කියපු මැගසින් එක තිබ්බේ. තාත්තා ක්‍රිකට් ලෝලියෙක්. ඔහුගේ ක්‍රිකට් වල තිබ්බ උනන්දුව නිසා ඔහු කුඩා කාලයේදී මාස 4 අවුරුදු 2ේදී 3ේදී පමණ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පියා තමන්ගේ රැකියාවෙන් අස්වෙලා තමයි මේ පුතා වෙනුවෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාවට පුතාව යොමු කරන්නේ. ඒ ඉතාමත් විරල සිදුවීමක්. විශේෂයෙන්ම පියා තමාගේ ගෙදර අයියයි සූර්යවංශී, එතකොට අම්මයි තාත්තා ඉන්නේ ඒ ගෙදර. එතකොට මේ පියා තමයි එකම මේ කන්න කෑම ටික හම්බෙන රස්සාවක් කරලා සල්ලි හොයලා දෙන රස්සාවක් තිබ්බේ පියාට. ඉතින් පියා ඒ රස්සාව කැප කරලා මේ කුඩා සූර්යවංශිකේ ඉදිරි ගමන වෙනුවෙන් නැගී හිටිනවා. එතකොට අයියා තමයි මම හිතන්නේ සූර්යවංශිකේ ඒ පවුලට මේ රැකියාව සඳහා කියලා තියෙන අයියා. එතකොට අයියාත් මල්ලිට උදව් කරලා තියෙනවා. එතකොට තාත්තා විශේෂයෙන්ම ප්‍රැක්ටිස් සෙෂන්ස් වල මෙයා උදේ 3ට විතර උදේ පාන්දර ගිහිල්ලා මේ ඇහැරිලා උගේ වෙනම ඩේලි රූටින් එකක් තියෙනවා කියලා මේ මම දැක්කා. එතකොට විශේෂයෙන්ම අම්මා උදේ පාන්දර 3ට විතර ඇහැරිලා මේ පොඩි කොළු ගැටයට ආහාර පිසලා දෙනවලු මේ ක්‍රිකට් ක්‍රීඩාවට යන්න. නැත්තම් මෙතනම් ශක්තියක් කොහෙද? ඔහුගේ පාරවල් වල තියෙන එනර්ජි එක මං හිතන්නේ අවුරුදු 35ක පරිණත ක්‍රීඩකෙක්ට තියෙන එනර්ජි එකක් ඔහුට තියෙනවා. ඉතින් ඒ වෙනම ආහාර වේලක්. ඉතින් ඒ අම්මා විශේෂයෙන්ම කැප වෙලා ආහාර වේල දීලා උදේ පාන්දර නැගිටලා ඔහුගේ වෙනම ආහාර වේලක් කියන්නේ කියලා තමයි මේ මං හොයාගත්ත ආරංචි මාර්ගවලින් මට දැනගන්න ලැබුණේ. එතකොට පියා ඔහුගේ ප්‍රැක්ටිස් සෙෂන්ස් අධ්‍යයනය කරනවලු දවසට පන්දු 600කට පමණ. මුහුණ දෙනවලු. ඔව්. ඉතින් හිතාගන්න ඔහුගේ කැපකිරීම ප්‍රැක්ටිස්
ප්‍රැක්ටිස් මගින් සාර්ථකත්වයට පත් වුණු ක්‍රීඩකෙක් තමයි මේ වෛභව සූරියවංශි කියන්නේ. ඉතින් මේ වගේ අවුරුදු 14ක ක්‍රිකට් ක්‍රීඩකෙක් පුංචි කොල්ලෙක් ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව මුඩියටි කුරු කරා එක රැකි. ඒ ඊටමත් විරල කතා බෝධක් වුණා. ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් මේ වගේ ක්‍රීඩකයෝ ලංකාවෙත් ඉන්න ඕනේ. මේවා ලෝකෙටම ආදර්ශයක්. මම හිතන්නේ ලංකාවේ මෙවැනි ප්ලැට්ෆෝම් එකක් තාම ක්‍රිකට් ක්‍රීඩාව තුල නැහැ. විශේෂයෙන්ම ගත්තොත් දැන් ලංකාවේ ප්‍රධාන පාසල් කිහිපයක් ඉලක්ක කරගෙන පමණයි ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන්නේ. රිච්මන්ඩ් විද්‍යාලයේ ගාල්ලෙන්, ඒ වගේම කොළඹ හයි ස්කූල් කිහිපයක් ඒ වගේ බිග් මැචස් පැවැත්තිලා ඒ වගේම තමයි ක්‍රීඩකයෝ තේරෙලා ඉන්නේ. මේ ගමට අවධානය යොමු කරන්නේ නැහැ. අනිත් එක ලංකාවේ ක්‍රීඩකයන්ගේ මෙහෙම කැපවීමක් තියෙනවද කියලා නම් අපිට සැක සංකමක් වෙනවා. මෙහෙම කැපක කිරීමක් කරලා කට්ට කාලා තමයි ගොඩ යන්න ඕනේ. ඉතින් ලංකාවේ ක්‍රීඩකයන්ගේ නම් ඒ බව එච්චර දකින්න ලැබෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. ඉතින් ලංකාවටත් මෙවැනි ක්‍රීඩකයෝ හොයාගන්න පුළුවන් නම් මං හිතන්නේ ලංකාවේ ක්‍රිකට් අනාගතයත් සුරක්ෂිතයි. මෙවැනි ක්‍රීඩකයෝ ලෝකෙටම ආදර්ශයක්. ඉතින් මෙවැනි ක්‍රීඩකයෙක්ගේ මෙවැනි විශේෂයෙන්ම මෙවැනි ලාභාල ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ඒ දයෝපගත කතා පුවත ගැන මට පොඩ්ඩක් වීඩියෝ එකක් ගේන්නම කියලා හිතුවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් මගේ channel එක. ඉතින් අදට ගිහින් එන්නම්. ජය වේවා ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට.